පාන්දර කුකුලා. අදත් මං ඔයාලට ලස්සන කතන්දරයක් කියලා දෙනවා. ඔන්න එක ලස්සන පිටිසර ගමක කුකුලෙක් හිටියා. එයා අයිති ගමරාලට. ගමරාලගේ කුකුල තමයි පාන්දරින් හඬලලා ගමම ඇහැරෙව්වේ. මගවැලි පිසින්න සැවුල කියලා කියන්නෙත් කුකුලටමනේ. ඒ නිසා කුකුලත් ටිකක් විතර ආඩම්බරෙන් හිටියේ ඒ ගැන. හැබැයි ඉතින් කිකිලි නම් කුකුල වගේ ආඩම්බර නෑ. කිකිලි එයාගේ පාඩුවේ හිටියා. එයා හුඟක් වෙලාවට බිත්තර රකින්න එක තමයි කළේ. ඒත් කුකුල නම් දවල්ට ගමරාලගේ වත්ත පුරාම ඇවිද කෑම හොයන් කනවා. කිකිලි ඉතින් පුළුවන් වෙලාවට ඇවිත් කෑම ඩිංගක් හොයාගෙන කාලා ආපහු ගිහින් බිත්තර රකින්නවා. එක දවසක් කුකුල ආපහු එන්න පරක්කු නිසා කිකිලි ගියා කුකුලව හොයන්න. ඒත් හොයාගන්න බැරි වුණා. කොහෙ ගියාද මන්ද? වෙනදට මේ වෙලාවට ගෙදර එනවනේ. එහෙම හිත කිකිලි දුකෙන් ආපහු බිත්තර රකින්න ගියා. ඒත් එදා රෑත් කුකුල ආවේ නෑ දුවේ පුතේ. පහුවෙනිදා පාන්දර ගමම ඇහැරවන්න කවුරුවත් නෑ. හාමිනේ බලන්නකෝ මං අද පොලට යන්න ඕනි දවසනේ. මේ කුකුලා අද පාන්දර හැඬලුවේ නෑනේ. හොඳටම පරක්කුයි. ගමරාල උදේම දොස් කියනවා කිකිලිට ඇහුණා. ඒත් කුකුලා උදේ ගෙදර ආවෙත් නෑ. කොටි හපුවවත් අල්ලන් ගියාද දන්නේ. කිකිලි දුකෙන් කල්පනා කළා. ඒත් කුකුලා එදත් ආවේ නෑ. ගමේ අයටත් කුකුලා ගැන අමතක වුණා. ඇත්තටම කුකුලට උනේ මොකද දන්නවද? ශාන්ති කර්මයක් කරන්න කියලා කරෝලිස් ගුරුන්නාන්සේගේ ගෝලෙක් මේ කුකුලා ගමරාලගේ කුකුලා කියලා දන්නේ නැතුව අරන් ගිහින්. එතනදී ඒ ශාන්ති කර්මයේ වෙනුවෙන් කුකුලව බිලි දීලා. අනේ පව්. කවුරු කුකුලව අමතක කළත් කිකිලිට බැරි වුණා කුකුලව අමතක කරන්න. දවසක් දෙකක් බලලා එයා තනියම ගියා කුකුලව හොයන්න. ඒ ගමනේදී එයාට වලි කුකුලෙක් හම්බුණා. අනේ බලන්නකෝ වලි කුකුල. අපේ කුකුල් හාමි දවස් ගානකින් ගෙදර ආවේ නෑ. දැක්කේ නැද්ද එයාව? නෑ මං දැක්කේ නෑ. වලි කුකුලා ගානකට නොගෙන උත්තර දුන්නා. ඉතින් කිකිලි තවත් කැලෑව ඇතුළටම ගියා. රෑ බෝ වෙනකම්ම කුකුලව හෙව්වා. ආපහු ගෙදර යන්නත් බෑ. හොඳටම කලවර වැටිලා. අලි කොටි වලස්සු මහ භයානක සත්තු කෑ ගහන සද්දෙත් එක්ක කිකිලි බයෙන් වේවුලන්න පටන් ගත්තා. අනේ දෙවියනේ මට පිහිට වෙන්න. මගේ කුකුල් හාමි හොයාගෙනයි මං ආවේ. මේ රෑ මට කරදරයක් නම් වෙන්න එපා. කිකිලි දෙවියන්ගෙන් ඉල්ලුවා. ටික වෙලාවකින් ඈතින් පුංචි කණා මැදිරි එලියක් මතුවුණා. ඒ එළිය ටික කිකිලිට කිට්ටු වුණා. ඈතට පුංචියට පෙනුනට ළඟට ආවහම ඒක ලොකු එළියක් වුණා. දැන් වටපිටාව හොඳට පේනවා. කිකිලි ඔබ හරීම ගුණ යහපත් කෙනෙක්. කුකුලව හොයාගෙන ඔබ විතරයි කැලේට ආවේ. ගමරාලටවත් ගමේ මිනිස්සුන්ටවත් කුකුලා ගැන ගාණක් නෑ. කුකුලා කරන සේවය ගැන ගාණකුත් නෑ. ඒත් ඔබේ අවංකකම නිසාම මං ඔබ වෙනුවෙන් ඒ කුකුලව ආපහු ගෙනත් දෙන්නම්. ඒ එළියත් එක්කම කටහඬක් ඒ විදිහට කිකිලිට ඇහුණා. මේ නම් දෙවි කෙනෙක්ම තමයි කියලා කිකිලි හිතුවා. ටික වෙලාවකින් නැතිවුණු කුකුල වගේම කුකුලෙක් කිකිලි ඉස්සරහින් මතුවුණා. අපි ආපහු ගෙදර යමු කිකිලියේ. කුකුලා බොහෝම ආදරෙන් කිකිලිට කිව්වා. එදායින් පස්සේ ඒ කුකුලා ආපහු කවදාවත් කිකිලි නැතුව ගමන් බිමන් ගියේ නෑ. තමන්ගේ ආරක්ෂාව කිකිලි තමයි කියලා කුකුලට හිතුණා. කිකිලිගේ ආදරයයි කරුණාවයි නිසා කුකුලත් පරණ ආඩම්බර ගති අමතක කරලා වෙනස් වෙලා අලුත්ම කෙනෙක් විදිහට ජීවත් වෙන්න පටන් ගත්තා. වෙනදා වගේම පුරුදු විදිහටම පාන්දරේ නැගිටලා හඬලලා ගමම ඇහැරෙව්වා. හැබැයි
මිනිස්සු කවදාවත් කුකුලන්ට අනුකම්පා කරන්නේ නෑ කියලා කුකුලා දන්නවා. ඒ නිසා කිකිලිත් එක්ක ජීවිතේ ඉතුරු කාලේ සතුටින් ගෙවන්න ගමරාලගේ ගෙදරින් පිට වෙලා කැලේට පදිංචියට යන්න කුකුලා තීරණය කළා. දැක්ක නේද දුවේ පුතේ? අපි ගැන වැඩිපුරම හිතන්නේ අපිට ඇත්තටම ආදරය කරන්නේ සලකන්නේ හුඟක් වෙලාවට අපි ළඟම ඉන්න අය. බොහෝ වෙලාවට ඒ ගෙදරම අය. ඒ නිසා ගෙදර ඉන්න අයත් එක්ක ආදරෙන්ම ඉන්න. ඔයාගේ වටිනකම දන්න අය ඉන්න තැනක ජීවත් වෙන එක තමයි ලොකුම සතුට. මේ වගේ තව ලස්සන කතාවකින් ආපහු මුණ ගැහෙමු. එතකන් channel එක subscribe කරලා තියාගන්න.